අපේ ගමනේ දෙවනි දවසත් බලමුද? අද අපේ දෙවනි දවස. ඉතින් උදේම නැගිටලා තාත්තයි පුතයි නිදි අතරේ පොඩ්ඩක් මං එළියට ඇවිල්ලා නිදහසේ මුහුද දිහා බලන් හිටියා. ටික වෙලාවකින් චූටි බබායි තාත්තත් නැගිටලා ආවා. ඊට පස්සේ අපි උදේ තේක බීලා බීච් එකේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. ලස්සන ටිකක් පායලා තියෙද්දී නිල් පාට අහසත් පේන්නේ තියෙද්දී මෝදු වෙරළේ වැල්ල පාගන්න යන එක හරිම නිදහස් වැඩක්. මං ඉතින් තනියෙන් පොඩ්ඩක් ඇවිදගෙන ඉස්සරහට ගියා. ඒ අතරේ තාත්තයි බබයි බලන්න කරන වැඩේ. මේ ඉන්නේ තාත්තයි පුතයි දෙන්න වැලි සෙල්ලම් කර කර. චූටි කාලෙදී මේ වගේ වැලි සෙල්ලම් කරන්න, වැලි අල්ලන්න, ඒ වගේ දේවල් කරන දෙයින් චූටි බබාලාගේ මොළේ වර්ධනය හොඳට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඉමුනිටි එකත් වැඩි වෙනවා. මොකද හැම දෙයකම බබාගේ ඇඟ හුරු කරන්න ඕනනේ. ඉතින් පුළුවන් හැම වෙලාවෙම බබාව පරිසරයට එකතු කරලා ඒ විදිහට හැඩගස්සන්න තමයි අපි උත්සාහ කරන්නේ. මේ වෙලාවෙදි ඉතින් අපේ ඇඟ ඇතුලේ ඉන්න චූටි බබත් ඇවිස්සෙනවානේ. මෝදු රැල්ල පාගන්න චූටි අය වගේ මේකත් ආසයිනේ. අපි අද සුදු බෝලෙ විකාශ කරලා ඔය සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. එයා ආසෙ විදියට ඕන දෙයක් කරන්න අතැල්ල දාලා තමයි හිටියේ අද. එයා සෙල්ලම් කරන අතරේ මං ගියා සිප්පි කටු හොයන්න. හැබැයි මෙතන ලස්සන සිප්පි කටු නම් හම්බුන්නේ නැහැ. මෙන්න මේ සුදු පාට චූටි සිප්පි කට්ට විතරයි මට හම්බුනේ. බීච් එකේ සෙල්ලම් වැඩ ටික ඉවර කරලා අපි මේ හදන්නේ ආපහු හොටෙල් එකට යන්න. ඉතින් අපේ මේ හෙවණැලි ටික දැක්කම අපිට හිතුණා ඒ හෙවණැලි වල පින්තූරයක් කරගන්න. අපි දෙන්නත් එක්ක එකක් ගත්තා. ඊට පස්සේ අපේ ෆැමිලි එකේ ෆොටෝ එකක් ගන්නයි ඊට පස්සේ මේ හදන්නේ. ඒකෙත් අම්ප ලස්සනක් තියෙනව නේද? අපේ පවුලත් එක්ක ගත කරන මේ පුංචි මොහොතවල් තමයි අපිට කවදා හරි ලස්සන මතකයක් විදිහට ඉතිරි වෙන්නේ. ආපහු හොටෙල් එකට ඇවිල්ලා පූල් එක ටිකක් ආයෙ සෙල්ලම් කරලා කෑමත් කාලි ඉවරලා මෙන්න රූම් එකට ආව විතරයි වහන්න ගත්තනේ. වැස්ස පායනකන් ඉඳලා අපි හොටෙල් එකේ 11ට විතර පිටත් වුණා. ඒ වෙන අතරතුර අපි ආපහු බීච් එකේ නතර වුණා. එන්න මෙතන ලස්සන සිප්පි කඩ ගොඩක් තිබ්බා. ඒ වගේම තමයි මේ සිප්පි කඩ ඇවිදගෙන යනවා. මෙතන ලස්සන සිප්පි කඩ තියෙන සත්තු ගොඩාක් හිටියා. ඒ වගේම තමයි ඒ සත්තුන්ගෙන් වැටිච්ච සිප්පි කඩ ටිකකුත් අපි එකතු කරගත්තා. ඔය අපි සුදු බෝලෙත් දුවන්නේ සිප්පි කටුව හැදින්න. එයාත් හරියට සිප්පි කටු ටිකක් ඇහින්දා. සිප්පි කටුව හැදින එක අපි පුංචි කාලේ ඉඳන්ම ආසාවෙන් කරන දෙයක් නේ. ඉතින් අපි ඇඟ ඇතුලේ ඉන්න චූටි ළමයාත් මේ වෙලාවේ එළියට එනවා. මේ තියෙන්නේ මං ඇහිඳ ලස්සන සිප්පි කටු ටිකක්. අපේ ගමනේ ලස්සන මතකයක් විදිහට ඉතුරු කරගන්න මෙන්න මේ සිප්පි කටු ටිකයි, මෙන්න මේ බ්‍රේස්ලට් එකයි, මෙන්න මේ හෑන්ඩ් පේන්ටින් එකයි මම අරගත්තා. දැන් ඉතින් මේ ආපහු ගෙදර යන්න තමයි හදන්නේ. ලස්සන මතක ගොඩක් එක්ක අපේ ගමන මෙන්න මෙහෙම තමයි ඉවර වුනේ.